ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අපගේ හදවත් හරහා ගමන් කරමින් ඔබ වහන්සේ අප තුළින් බලාපොරොත්තු වන වෙනස අපේ ජීවිතවල කරමින් තව එක පියවරක්වත් ඔබ වහන්සේට කිට්ටු වෙන්න අපට උපකාර කරන්න ස්වාමිනී. යේසුස් වහන්සේ නිසායි. ආමේන්. බයිබලයේ කොටස් දෙකකට සවන් දෙමු. කොලොස්සි 1:13 පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් මුදා තම ප්‍රේමී පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප කැඳවූ සේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන පවුලට කමාව දුන් සේක. 1 තෙසලෝනික 2:12 පියෙකු තමන්ගේ දරුවන් මෙන් අප විසින් නුබලාට අවවාද කරමින් ධෛර්යය දෙමින් අනදමින් නුබලා එක එක්කෙනා ක්‍රියා කළ හැටි වග බලා ගන්න. අපි බැලුවොත් එහෙම විශේෂයෙන් මීට සති කීපයකට ඉස්සෙල්ලා මේ ලෝකේ කිතුණු ජනතාව සැමරුවා යේසුස් වහන්සේගේ මළවුන්ගෙන් උත්ථාන වීම. ඒ කියන්නේ උන්වහන්සේ මරණයට පත් වෙලා තෙවන දවසේදී විජයග්‍රාහීව නැගිට්ටා. කොටින්ම කියනවා නම් උන්වහන්සේව මරණයට යටත් කළ තියන්න බැරි වුණා. සොහොන් ගැබකට අපි මැරුණම සොහොන් ගැබකට යටත් කරලා ගල් දාලා පස් දාලා වැලි දාලා හිර කරලා තියනවා වගේ යේසුස් වහන්සේ එහෙම කරන්න බැරි වුණා. උන්වහන්සේ තෙවන දවසේදී මරණය පරාජය කළා නැවත නැගිට්ටා. එහෙම කළේ ඇයි? පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් අපව මුදව ගන්න මුල් මිනිහා පාපයට වැටිච්ච වෙලාවේ දම ඒ දමුයනේ. අපි දන්නවා පාපය කියන එක තමයි ලොකුම ප්‍රශ්නය මුල ඉඳන් තිබුණු. මේ ලෝකයේ පටන් ගත් දවසේ ඉඳන්ම තියෙන පාපය ප්‍රශ්නේ තමයි ලොකු අකුසල මිනිසයාගේ. මේ අකුසල එහෙම නැත්නම් පාපයෙන් එළියට ගන්න දෙවියන් වහන්සේ එක එක විදි උත්සාහ කෙරුවා. මිනිස්සුන් තුලින් කතා කෙරුවා. ගල් පුවරු තුලින් කතා කෙරුවා. සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේ සතුන් තුලින් කතා කළා මිනිස්සුන්ට. නමුත් මිනිස්සු එකට සවන් දුන්නේ නැහැ. අවසානයේ තමන්ගේ ඒකජාතක පුත්‍රයාණන් ලොවට දෙතරම් එතුමා මහාදරයක් අපිට දැක්වුවා. මහාදරයක් දැක්වුවා. දෙවියන් වහන්සේ තමන්ගේ එකම පුතා මේ ලෝකෙට දෙන්නේ නිකන් නෙවෙයි. ජීවත් වෙලා යන නෙවෙයි. පොඩි පට්ටම් වෙන්න ශරීරය. අන්තිම ලේ බිදි දක්වා හලන්න. මොකටද කා වෙනුවෙන්ද? අන්තිමේ දක්වා ඉපදෙන්න ඉන දරුවා වෙනුවෙන් සහ ඔබ සහ මා වෙනුවෙන්. මේ සුද්ධ වචනේ කියන කොලොස්සි පොතේ පියාණන් වහන්සේ අන්ධකාරයේ බලයෙන් මුදලා තම ප්‍රේමේ පුත්‍රයාණන් රාජ්‍යයට පමුණුවන් සලස්වාසේක. උන්වහන්සේ තුළ අපගේ මිදීම වන පව්වලට කමාව ලබා තිබේ. මම ඔබට කිව්වේ මුල ඉඳන්ම තිබෙන මේ ලොකු කරදරය පාපය එමෙන්න අකුසල කුසල් වලින් වහන්න පුළුවන් කමක් නැහැ. කිරුම් මිනුම් වලට දාලා වැඩි තියෙන්නේ කුසල් කියලා අකුසල වහන්න බෑ. උන්වහන්සේ අපගේ මිදීම වන අකුසල් වලට කමාව දෙන්නටම ඕනේ. කෙනෙක් අවශ්‍යයි කමාව දෙන්න. කමාව දෙනකන් ඒ මිනිසයා මේ ලෝකයේ තියෙන විවිධ දේවල් වලට විවෘත වෙච්චා වූ මිනිහෙක් වෙන්න යනවා. ඒ කියන්නේ පහසුවෙන්ම මේ ලෝකයේ නපුර බලය කියලා එකක් දන්නවා. අපි කවුරුත් දන්නවා. නපුරට අවු වෙන්න පුළුවන්. ඇයි? අපි සංවෘත වෙනවා. අපේ අකුසල නිසා. අපි ආරාධනා කරනවා. අපි අතවනනවා. නපුරට අපේ ජීවිතය ඇතුළට එන්න. නමුත් මේ ලෝකාරම්භයේ ඉඳන් තියෙන පාපේ එහෙම නැත්නම් අකුසලට උත්තරයක් දෙන්න දෙවියන් වහන්සේ හෙව්වා අවුරුදු ගාණක් තිස්සේ. මම ඔබට කිව්වා වගේ සමහර කර සතුන් තුලින් කතා කළා. සතුන්ව පූජා කෙරුවා. යාග දවන පූජාවල් තිබ්බා. ධාන්‍ය පූජාවල් තිබ්බා. නමුත්
අවසානයේ තමන්ගේ එකම පුතුව ලෝකයට දුන්නා. මේ අකුසලට සම්පූර්ණයෙන්ම සමාව දීලා නිදොස් කළා නිදහස් කරන පිණිස. දෙවන බයිබල් කියවීම කියන වගේ පියෙක් තමන්ගේ දරුවන්ට මෙන් අවවාද දෙමින් වග බලා ගනිමින් හරිගිස්සවමින් හසුරුවමින් මග පෙන්වමින් අනුශාසනා කරමින් සමහරක් වෙලාවට රිදෙනවා තරවටු කරනකොට කෝටුවෙන් තරවටු කරනකොට. නමුත් යහපත සඳහා උන්වහන්සේ මේ හැම දෙයක්ම හරවනවා කියලා සුද්ධ වචනේ කියනවා. ඒක නිසා මේ අපේ මුල ඉඳන් කැකෑරෙන අකුසලට උත්තරයක් ප්‍රකාශ විය යුතුව තිබෙනවා. ඒකට ප්‍රේමී පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අපව පමුණුවා ගත්තා. මිදීමට ස්වාමින් වහන්සේ කල්වාරි කුරුස්සයක් අරගෙන ගොල්ගොතාවට නැග්ගා. උන්වහන්සේ කුරුසේ මරණයට පත්වෙනකොට උන්වහන්සේගේ හදවතේ තිබුණේ ඔබයි මමයි කොහොමද බේරගන්නේ කියලා. අපිව බේරගන්නේ කොහොමද කියලා උන්වහන්සේගේ හදවතේ වැඩ කෙරුවා. අපේ නම ඔබේ නම උන්වහන්සේගේ හදවතේ වැඩ කෙරුවා. මොකද උන්වහන්සේ ඔබට ආදරේ මට ආදරේ. සුදු වචනේ කියන ඔබ මම හරියට උන්වහන්සේගේ කලුරුව වගේ කිය. ඇහි කලුරුව වගේ. ඇහි කලුරුව අල්ලන්න බෑ. අල්ලන්න බෑ ඇහැ පිහ ගහනවා. ඒ වගේ අපිට ආදරය කරන ස්තනන් වහන්සේ. පියෙක් තමන්ගේ පුතාට ඒවටන් දුවට වග බලා ගන්නවා වගේ. සුදු වචනේ කියනවා සාගින්න කෑම සඳහා නොවේ නම් පිපාසය වතුර සඳහා නොවේ නම් දේව වචනේ මොකටද? මේ උදාර වචනේ මොකටද? පිපාසය අපේ ජීවිතයේ වතුර සඳහා එහෙම නැත්නම් පිපාසය දේව වචනේ සඳහා නෙවෙයි නම් කුසගින්න නිකන් වැය වෙලා සෙව වෙලා යන්නා වූ ශාරීරිය දැවිලා යන්නා වූ ශාරීරිය මේ ශාරීරික කූඩුව විනාශ වෙලා යන්නා වූ කෑම සඳහා විතර නෙවෙයි. දේව වචනේ තුල ජීවත් වීම නොවේ නම් ඉදිරියේදී අපේ කලදසාව මොකද්ද? ඔහේ ජීවත් වුණා, ඔහේ මැරිලා ගියා. අරමුණක් නැතුව ඔහේ ජීවත් වුණා. අරමුණක් නැතුව ඔහේ මැරිලා ගියා. ආවා ගියා කියන එකද නෑ. හුලඟට ඔහේ වැනෙන්නා වූ නිකන් ගස් කොල්ලකට සමානද නෑ. දෙවියන් වහන්සේ අපිව මේ යුගයේ තබලා තිබෙන්නේ අමරණීය වන පිණිසයි. මා විද්‍යාඥයෙක් වෙන ඇරිස්ටෝටල් කියනවා දෙවියන් වහන්සේ මිනිහව මවලා තියෙන දාදු කලන්න නෙවෙයි. උන්වහන්සේ මිනිහව මවලා තියෙන්නේ අමරණීය වන පිණිසයි. හැමදාම ජීවත් වන පිණිසයි. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙනක නෙවෙයි. මේ ලෝකේ ජීවිතය අපි දන්නවා අවුරුදු 70යි ශක්තිය තිබුණා 80යි කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අපි යම් තැනක ජීවත් වෙන්නට යනවා. එහෙම නැමෙ අකුසලයකට බාධාවක් වෙනවා. අකුසල නපුරට අතවනනවා. අපිව විනාශ කරන පිණිස. අපිව දැහ ගන්න පිණිස. එම නිසා මේ වෙලාවේදී ඔබත් මමත් කල්පනා කරන්න. මේ අකුසලින් එළියට එන විදිහක් මොකද්ද තියෙන්නේ? අපේ ගැලවුම්කාර යේසුස් වහන්සේ පමණයි. මේ අකුසලෙන් අපි එළියට ආවම ස්වාමින් වහන්සේ අපේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය පුත්‍රයන් වහන්සේ කන්නකොටගෙන අපව ආලෝකයේ රාජ්‍යයට පැමුණුවම දෙවියන් වහන්සේත් එක්ක පියාණන් වහන්සේත් එක්ක අපේ තාත්තත් එක්ක සම්බන්ධතාවය ඉබේම දොර විවෘත වෙනවා. වැහිලා තිබුණු දොරවල් විවෘත වෙනවා. ලොක් වෙලා තිබිච්ච අපේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. රෝග වලින් අපි ගැලවෙනවා. සුවය ලැබෙනවා. මේ හැම දෙයකටම ප්‍රශ්නයකට උත්තරයක් ලැබෙනවා. කැකෑරෙන අකුසල මේ හැම දෙයකටම හේතුකාරක වුණා. ඒ නිසා මේ වෙලාවේදී තෙසලෝනිකේ දෙවනි පරිච්ඡේදය කියනවා වගේ පියෙක් තමන්ගේ දරුවන්ව වග බලා ගන්නවා වගේ අවවාද දෙමින් ධෛර්ය කරමින් අණ දෙමින් මෙහෙයමින් අනුශාසනා දෙමින් උන්වහන්සේ අපිව අරගෙන යනවා. මොකක් කරාද? මේ අවුරුදු 70 ගමනදී නැත්නම් අවුරුදු 80 ගමනේ තවත් සමහරක් කර අවුරුදු 25ක් තව ජීවත් වෙන්න ඇති. සමහරක් කර අවුරුදු 50ක් ඇති, අවුරුදු 20ක් ඇති, 10ක් ඇති. සමහර දවස් දෙකක් වෙන්න පුළුවන්. මේ ජීවිත ගමන නෙමෙයි. මේක වන්දනා ගමනකට සමාන කරන සුදු වචනේ. සුදු බයිබලේ. මේ වන්දනා ගමනක් කියන්නේ මේක ඉවර වෙලා යනවා. සදාකාලික දෙවියන් වහන්සේගේ ජීවත් වෙන පටන් අර ගන්නවා. ඒක මහ සුන්දර අත්දැකීමක් වෙනවා. මරණය ඇඳීම නැහැ කියලා සුදු වචනේ කියනවා.
කනගාටු දුක වේදනාව නැහැ කියලා කියන සුද වචනේ. හැමදාම දෙවියන් එක්ක ජීවත් වෙන අවස්ථාවක් කියලා කියන මේක. මේ සම්බන්ධතාවය අපි කඩාගෙන නම් තියෙන්නේ සුද වචනේ කියනවා. අත්ත වැලට යාවි හාවි තිබෙනවා වගේ. අත්ත කියන්නේ අපි, වැල කියන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේට අපි හාවි යාවි සම්බන්ධ වී ජීවත් වන්නේ නම් අපි මහා භාග්‍යවන්තයෝ වෙන්න යනවා. ඔබ සමහරක් වෙලාවට මෙතන ඉන්නා අය, මේ ශ්‍රවණය කරන්නා අය, අහන්න නැති, බලන්න නැති, දකින්න නැති. කාලෙකට ඉස්සෙල්ලා සිංහල චිත්‍රපටයක් ආවා. ඒ සිංහල චිත්‍රපටය තමයි හෝගානා පොකුණ කියලා. ඒක හරි ලස්සන චිත්‍රපටයක්. ළමයි ගියා බලන්න, ඉස්කෝලේ ඉඳන් තරන් ගියා ළමයි බලන්න. ඔබත් අනිවාර්යෙන් බලලා ඇති මේක අහන අය. එතෙන්දී ගුරුවරිය එයාගේ පෙම්වතාට කතා කරන්න ඈත ගමක නිසා සිග්නල් නැහැ. අය කරන්නේ එක එක ගස් වලට නැගලා බලනවා කනෙක්ෂන් එක හදාගන්න. සම්බන්ධතාවය හදාගන්න. ඒ වගේ තමයි නැති වෙච්ච කැදුණු පළුඳු වේගයේ සම්බන්ධතාවය. යලිත ස්ථාපිත කරන්නේ, යලි ස්ථානගත කරන්නේ, යලි ඇති කරන්නේ මේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ කාරණ කොටගෙන. එතුමා මුලින්ම බැටළු එඬේරාණන් වුණා අපි. බැටළු එඬේරාණන් එඬේර යෂ්ටි අරන් ඉස්සරහන් යනවා. මඟ පෙන්වනවා, අනුශාසනා කරනවා, ධෛර්යය දෙනවා, වග බලා ගන්නවා. සිංහයන්ගෙන් කොටියන්ගෙන් තමන්ගේ බැටළු රැළ බලා ගන්නවා. අවසානයේ එඬේරා බැටළු පෝතකයා බවට පත් වෙනවා. මේ එඬේරාම බැටළු පෝතකයා හැටියට ජීවිතය පූජා කරනවා. මේක තමයි ගැලවීමේ කතන්දරේ. ගැලවීමේ ප්‍රවෘත්තිය. මම ඔබෙන් අහන්න කැමති, ගැලවුම් කාර්යක අවශ්‍ය කාටද? ගැලවුම් කාර්යක අවශ්‍ය වෙන්නේ මහා මුහුදේ ගිලෙන්නා වූ මිනිසයාට. ජීවිතය කියන මහා මුහුදේ සයුරේ අතරමං වෙලා ඉන්න මිනිසයාට. සුක්කානමක් නැතුව ඉබාගාතේ යන මිනිසයාට මෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ පිළිසරණ. ඔබ මේ දෙවියන් වහන්සේ ගැන අහලා තියෙනවා නම්, ඔබ මේ යේසුස් වහන්සේගේ ප්‍රේමය අත්දැකලා තිබෙනවා නම්, උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ ලොකු දේවල් ඉෂ්ට කරන්න. එබැයි අපි වත්කම් උන්වහන්සේට පරිත්‍යාග කරන්න, කැප කරන්න, දන් දෙන්න. එමෙලට අපි ශරීරයට හානි කරගන්න. හානි කරගෙන ස්වාමීන් දෙවියන්ව සතුටු කරන්න try කරන්න කියලා. එහෙම කියන්නේ. උන්වහන්සේ කියන්නේ සරල දෙයයි. මේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය, මම ඔයාලට කිව්වේ කනෙක්ෂන් එක ඇති කරගන්න ඉච්චරයි. ඔව් ස්වාමීනි මම කැමති මේ සම්බන්ධතාවය ඇති කරගන්න කියලා කියන්නේ ඉච්චරයි. ඉබේ මේ සම්බන්ධතාවයට ඔබ ඇති වෙනවා. හරියට අත්ත වැලට යාවී තිබෙනවා වගේ. සුද්ධ වචනේ ලස්සන කියනවා. අත්ත වැලෙන් යම් මොහොතක ගිලිහි ගියොත් ඒ අත්ත වියලි ගින්නේ දමනු ලබනවා කියලා. ඒක කිසි පළක් නැතිවන්නේ කියලා. අද මෙතන මේ ශ්‍රවණය කරන්නව සමහරක් අය හරියට තමන්ගේ ජීවිත වැලෙන් ගැලවෙනා වූ, ඉබාගාතේ යන්නා වූ, ජීවිතයේ අරමුණක් දන්නේ නැත්තා වූ, ඔහේ ජීවත් වෙන්නා වූ, ජීවත් වෙන වෙනුවට ජීවත් වෙන්නා වූ, හෙට දවසේ ගැන කිසි බලාපොරොත්තුවක් නැත්තා වූ අය වෙන්න පුළුවන්. නමුත් බලාපොරොත්තුවක් දෙන තැනන් වහන්සේ ඔබ ඉදිරියේ සිටිනවා මේ මොහොතේ. උන්වහන්සේ ඔබ මොන පහළ තත්වයකට වැටලා තිබුණත්, මම කොටින්ම කිව්වොත් එහෙම බොහොම සරල සිංහල භාෂාවෙන් මොන පාතාලයේ ඔබ හිටියත් ස්වාමින් වහන්සේගෙන් ඇදලා ගන්නට, ඔසවලා ගන්නට කැමති වෙන්නා වූ ස්වාමින් වහන්සේ. මේ කතිකාවට ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න මේ රාත්‍රියේ ඔබේ ප්‍රශ්නය ස්වාමින් වහන්සේ දරුවා වගේ දැනේවි. ස්වාමින් වහන්සේ දරාගත්තා වගේ දැනේවි. ස්වාමින් වහන්සේ අත ගැසුවා වගේ දැනේවි. ඔබට මහත් පහසුවක් දැනේවි. ඔබ අහලා ඇති, ඔබ දැකලා ඇති සමහරක් වෙලාවට රූපවාහිනිය එහෙම හරක් දෙන්නෙක් සමට කරත් එකට දානවා. එක හරකෙක් සමහරකට ආධුනිකයෙක්, අනිත් හරකා හොඳ පළපුරුදු හරකෙක්. මේ හරකා ඉස්සරහින් යනවා. අර හරකව ට්‍රේන් වෙනවා. ඒ හරකව අරගෙන යනවා. පළපුරුදු හරකා
මග පෙන්වනවා අනිත් හරක වරා යන්න. ස්වාමින් වහන්සේත් ඒ වගේ මේ ජීවිත ගමනේදී වියගහ කරට ගන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේ අපහසු වියගහ කරට ගන්න තිබෙනවා. උන්වහන්සේ අපිව දක්කගෙන යනවා ඉස්සරහට. අපිට තියෙන්නේ අනිත් වියගහ කරට ගන්න එක විතරයි. උන්වහන්සේ කියනවා මම දරන වියගහ පහසුය සැහැල්ලුය. ඒ දරන්නත් ලේසිය. ඒත් නුඹ දරන වියගහ නුඹට අපහසුය. ඒ දරන්නත් පහසුය. ස්වාමින් වහන්සේ පළපුරුදු ගුරුවරයා මේ සුදු වචන කියන වගේ තෙසලොනික පොතේ ගුරුවරයා තාත්තා පියා එඬේරා ඔබෙත් මගෙත් බර ගන්න සූදානම් සිටිනවා. වියගහට අනිත් පැත්තට දාන්නා වූ පුද්ගලයා මමයි ඔබයි. අපි යන්න විතරයි තියෙන්නේ. ස්වාමින් වහන්සේ අපව ඇදගෙන යනු ලබනවා. උන්වහන්සේ අවශ්‍ය අවස්ථාවලදී හයියෙන් යනවා. අවශ්‍ය අවස්ථාවලදී හිමින් යයි. අපව ඇදගෙන තුවාල කරන්න යන්නේ නැත්තා වූ තනන් වහන්සේ. නමුත් අපි අපිම ගියොත් එහෙම මේ ලෝකේ ඉබාගාතේ ගිහිල්ලා අපි තුවාල කරගෙන අපි විනාශ කරගෙන අපේ ජීවිත නන්නත්තර කරගෙන අපි නැති වෙලා යයි. එමේසා මේ අහන ඔබ දෙවියන්ගේ අතට බාර වෙන්න. අතට බාර දෙන්න. ස්වාමින් වහන්සේ කියනවා වෙහෙසෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට එන්න මම ඔබට සහනය දෙමි කියා. මා දෙන්නේ ලෝකයා දෙන්නක් මෙන් නෙවෙයි කියා සුද්ධ වචනේ කියනවා. මෙය ශ්‍රවණය කරන බොහෝ දෙනෙක්ට දෙවියන්ගේ පිහිට අවශ්‍යයි. යේසු ආදරණීය පියාණන් ආදරණීය පුත්‍රයාණන් වෙවලා මේ වියගහ කරට ගන්නට අවශ්‍යයි. ඒ කරන ආසාවෙන් සාදී පැදිනව ස්වාමින් වහන්සේට මේ රාත්‍රියේ අපි බාර වෙමු. යේසුස් වහන්සේ නිසායි. ආමෙන්. අපි යාඥා කරමු. ස්වාමිනී මේ ශ්‍රවණය කළා වූ ඔබ වහන්සේගේ දරුවන් යම් තැනක සිටිනවාද යම් කොනක සිටිනවාද ඔබ වහන්සේගේ දිව්‍ය අත යොමු කරන්න ස්වාමිනී දික් කරන්න ස්වාමිනී. ඔවුන්ගේ ජීවිතේ පා වෙලා තිබෙනවද? ඔවුන්ගේ ජීවිත ඔවුන්ටම කරදරයක් වෙලා තිබෙනවද? ඔවුන්ටම අපහසුයක් වෙලා තිබෙනවද? ඔවුන්ටම පීඩාවක් වෙලා තිබෙනවද? ඔවුන්ට පිළිලක් වෙලා තියෙනවද? ඔබ වහන්සේ ඔවුන් ඉන්න තැනින් ඔසවා ගණ්ඩ ස්වාමිනී. ගැලවුම්කාර හස්තයක් අවශ්‍ය හැම කෙනෙක්ටම මේ ගැලවුම්කාරයාගේ ආදරේ තේරෙන්න, උණුසුම තේරෙන්න, බලය තේරෙන්න, ප්‍රේමය අත්දකින්න මේ රාත්‍රියේ පුළුවන්කම ලබා දෙන්න. ඔබේ ප්‍රශ්නය එහෙම නැත්නම් වියගහ දෙවියන්ගේ අතට බාර දෙන්න. ඒක පුදුම දිව්‍ය ගනුදෙනුවක් වනවාට කිසිම සැකයක් නැහැ. යේසුස් වහන්සේගේ උදාර ප්‍රේමණීය නාමයට යටත් කරන්නේ යේසුස් වහන්සේ නිසායි. ආමෙන්. සවන් දුන්නා වූ ඔබට ස්වාමින් වහන්සේගේ මහත් ප්‍රේමය අත්දකින්නා වූ උන්වහන්සේම විස්මය ජනක විදිහට අත්දකින්නා වූ රාත්‍රියක් වේවා. ඔබට යේසු පිහිටයි. ආමෙන්.